hello welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මම ඔයාලව එක්කන් යන්න හදන්නේ අපිට කොච්චර ගියත් එපා වෙන්නේ නැති ලස්සන තැනකට. ඉතින් මේක පූජා නගරයක්. thumbnail එකකින් ඔයාලා දකින්න ඇති. අද මම ඔයාලව එක්කන් යන්නේ කතරගමට. ඉතින් හැමදාමත් වගේ ආදරෙන් ආරාධනා කරනවා මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා. සඳ නොබිදී ළඟ පාත හිඳ තනි රකිමි තුන්යාමයේ නිදි වරමේ නුඹ හා නීල නෙතුමානේ සිනා පැලවන් කඳුළු බිඳු දැසේ පුරාරු ඇඳන් මෙන්න මෙතන තියෙනවා හරීම රස ෆ්‍රෙෂ් මීකිරි. ඉතින් අර චූටි කප් එකේ මීකිරි තමයි අපි කන්න හැදුවේ. හැබැයි එදා නම් ඉවර වෙලා තමයි තිබුණේ. උඩවලව ඇඹිලිපිටිය පැත්තෙන් අපි ගියොත් අනිවාර්යයෙන්ම මේ බත් ගෙදරට එනවා. ඉතින් මෙතන කෑම නම් හරීම රසයි. ගමේ රසට ගමේ ඉලවලු කියලා හරීම රසට මෙතන කෑම තියෙනවා. ලන්ච් අරන් ඉවරයි ළමයි. එහෙනම් අපි දැන් ආයෙමත් අපේ ගමන පටන් ගමු. ඉතින් මේ තියෙන්නේ බරවක් කුඹුක හයිවේ එන්ට්‍රන්ස් එක. मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया नादानिया कीजे मुझे नादानिया. ඔන්න ඉතින් දැන් අපි කතරගමට ඇවිල්ලා ඉන්නේ. අපි කතරගමට එද්දී හවස 6:00 වගේ වුණා. ඉතින් අපි හවස නැවතිලා හොටෙල් එකේ පහුවෙනිදා උදේ පාන්දරම තමයි කතරගමට ගියේ. ඉතින් මේ තියෙන්නේ අපි එදා නැවතුණු ලස්සන හොටෙල් එක. ඔන්න ඉතින් පස්සේ දවසේ උදේ පාන්දර 5:00 විතර අපි කතරගම යන්න පිටත් වුණා. අපි නැවතිලා හිටපු හොටෙල් එකට මීටර් 200ක් විතර දුරින් තමයි කතරගම දේවාලයේ පිහිටලා තිබුණේ. ඉතින් අපි කිසිම මහන්සියක් නැතුව උදේ පාන්දරම අපේ පූජාවත් අරගෙන කතරගම දේවාලයට ආවා. உனக்குத்தான் ஆறாவரை உனக்குத்தான் நீங்கானிடல் உனக்குத்தான் நீ கண்மணி எனக்குத்தானே பொருந்தி போனி தோளோடு மடியலும் ஜல்லாடு அந்த அருவி பொல்லம்பு தருவாளே சின்ன அருவிப்பும் என்று சுடுவாளே நீயும் தும்மிடு ஆயுச 100ஆக என் உயிர் உன்னோடு பத்து வச்சத்தாக என் பார்வை உன்னோடு உன் பொம்மை கண்ணோடு பேசாமல் விண்ணோடு நான் நினைந்து போவோம் காதோரோ அடியாலோலோ நான் தாங்குவரோடு வா விழுது தேனேவா சேத்தனா மோதுவனலோச்சனா स्वप्न मत मानरीरो मोरना यावना ඔන්න එහෙනම් අපි දැන් යමු කතරගම කිරිවෙහෙරට නෙළුම් මල් පූජා කරන්න. Hey,
වගේ ලස්සන තව නෑ කිරිවෙහෙර ළඟ උදේ පාන්දර දීපු උණුම උණු කඩල දන්සලකින් තමයි අපිට මේ කඩල පාර්සලේ ලැබුණේ. මේ තියෙන්නේ කඩල දන්සල. මෙන්න ඉන්නවා ලස්සනම ලස්සන යාළුවෙක්. ඔන්න ඉතින් අපි කිරිවෙහෙරට මල් පූජා කළා, පහන් පත්තු කළා, හඳුන් කූරු පත්තු කරලා වැඳලා ඉවර වෙලා අපි දැන් කතරගම දේවාලයට පළතුරු පූජා කරන්න තමයි දැන් හදන්නේ. ඔන්න දැන් අපේ කතරගම දේවාලයේ පළතුරු පූජාව ඉවරයි. දැන් ඉතින් අපි කිරිවෙහෙරට මල් පූජා කරලා කතරගම දේවාලයට පළතුරු පූජා කරලා දැන් හදන්නේ අපි කතරගමින් පිටත් වෙන්න. බලන්නකෝ මැණික් ගඟේ ලස්සන. छोटे मोटे बातों पे मुंह फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया नादानिया कीजे मुझे नादानिया. ඔන්න ඉතින් අපි ආයෙමත් අපි හිටපු හොටෙල් එකටම ආයෙමත් ආවා. ඉතින් අපි හොටෙල් එකෙන් ටී එකක් එහෙම බීලා අපි කතරගමින් පිටත් වෙන්න තමයි දැන් හදන්නේ. කතරගමින් අපි පිටත් වුණාට අපේ බ්ලොග් එක නම් තාම ඉවර වෙන්නේ නැහැ. බ්ලොග් එකේ හොඳම හරිය තියෙන්නේ ඉස්සරහට. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්නකෝ. लागे जहां पालिया चिट्टिया चिट्टी सोने रात ना लंगे आ जावे आजा सोने रात ना लंगे දන්නවද අපි මේ කොහෙද යන්නේ කියලා? දැනගත්තු කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්නකෝ අපි මේ දැන් කොහාටද යන්න හදන්නේ කියලා. जद वीनू तक दियावे अकियावे शुक्र मनावे कोले आ दूर न जावे हानिया तेरी ओके मरा जिंद जान करा. කතරගමට ආවොතින් තිස්ස වැවට නෑවෙතින් කොහොමද? මේ බලන්නකෝ ඉතින් කතරගම තිස්ස වැවේ තියෙන ලස්සන. चिट्टिया चिट्टी सोने रात ना लंगे आ जावे आजा सोने रात ना लंगे चिट्टिया चिट्टी सोने रात ना लंगे. ඔන්න දැන් අපි යන්නේ අපි ආසම ආස තිස්ස වැවේ මාළු බැදලා කන්න. අපි මෙතනට යද්දි උදේ 9:00ට 10ට වගේ හින්දා තාමත් මාළු නම් බැදලා නැහැ. හැබැයි උරුඳු වඩේ උණුමුණු රොටි, පොල් රොටි වගේ දේවල් තිබුණා. ඉතින් අපි හදාගෙන මාළු බැදෙනකන් ඒව කෑවා. මේ හැදෙන්නේ නම් මං ආසම කෑමක්. ඉතින් තිස්ස වැවට ආවොත් නම් මේ බැදපු මේ වැව් මාළු කන්නේ නැතුව නම් කවදාවත්ම ගිහිල්ලා නැහැ. ඇත්තටම මාරම රසයි ළමයි මේ උණු උණුවෙන් බෙදලා දෙන නිසාද මන්දා. ඔයාලත් ඉතින් තිස්ස වැවට ගියොත් අනිවාර්යෙන්ම මේ බැදපු වැව් මාළු කන්න අමතක කරන්න එපා. එතකොට මෙතන මේ පරිප්පු වඩේ ඉස්සෝ වඩේ හදනකොට
මටත් chance එකක් දුන්නා ඉස්ස වඩේ බදින්න. මේ බලන්නකෝ තෙල් ටිකක් විසික්කුණා නම් ඉතින් ඉවරයි. හැබැයි තනියෙන්ම හදාගෙන කන්නත් අවස්ථාවක් දුන්නා. ඉන්නකො මම පෙන්නන්න මං බෙදපු ඉස්ස වඩේ එක. මේ තියෙන්නේ මං බෙදපු ඉස්ස වඩේ එක. හරිම ෂෝක් ඉතින් අමතක වෙන්නේ නැති ෂෝක් අත්දැකීමක් තමයි ඒක. අපි ඉස්ස වඩේ කාලා මාළුව කාලා ඉවර වෙලා එන ගමන් මේ අච්චාරු එකකුත් හදලා ඉල්ල ගත්තා. එහෙනම් ඉතින් අච්චාරුවත් කකා එන්නයි තියෙන්නේ. வரும் பயிர்கள் தண்ணீர் வேண்டும் காதல் கதைகள் கண்ணீர் வேண்டும் ඔන්න ටිකක් දුරක් එද්දී අපි කලින් දවසේ කිරිහට්ටි ගත්තු තැනින්ම නවත්තලා චූටි කිරිහට දෙකකුත් කාලා ගෙදරටත් කිරි අරගෙන තමයි ආයෙමත් ආවේ. அடி போடி தீபாவளி மருதாணி விழையல்லே அடி போடி தீபாவளி ஆகாயம் மண் மீது சாயாது நிஜமான காதல் தான் நிலையான பாடல் தான் அதனோ செய்யினாலும் நோயாது इश्क में दिल बना है इश्क में दिल फना है ओ हंसा दे यार මෙන්න යාළුවෙක් පාරට ඇවිල්ලා ඉන්නවා දැක්කද? दुनिया कहती इश्क भूल है बेफिसूल है हमको तो दिल से कबूल है ඔන්න ඉතින් දැන් අපි උඩ වලවටත් ඇවිල්ලා ඉන්නේ. तू है अपना ये गरूर है वे मेरा चलिया तेरी ओर तेरा चलिया ये जोर तेरा होया मैं यार वे बोले आए संसार वे चलिया आदर मलवल පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ ඒ වගේ ලස්සන තව නෑ නීදුම් පිණි පොද ඔයාලා තාමත් මගේ අචීස් ඩේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් එහෙනම් ගිහින් එන්නම්. ආයෙම දවසක ලස්සන වීඩියෝ එකකින් එනකන් මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් එන්න.